අන්නේ තව ටිකකින් කරනවා. හෙට උදේම ඕක ඉවර කරනවා. දැන් පොඩ්ඩක් Facebook එක බලලා ඉන්න. ඊට පස්සේ වැඩේ පටන් ගන්න. ඔයාලටත් මේ වගේ වචන හොඳට හුරු වෙයි. අපි හැමෝම ජීවිතේ කවදා හරි කම්මැලිකම, එහෙම නැත්නම් වැඩ කල් දැමීම කියන උගලට අහු වෙලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද ලෝකේ ඉන්න සාර්ථකම සහ බුද්ධිමත්ම මිනිස්සු මේ තත්ත්වයෙන් ගොඩ එන්න හරිම සරල රීතියක් පාවිච්චි කරනවා. අද අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ඉතාමත් බලවත් 2 minute rule, එහෙම නැත්නම් විනාඩි 2 රීතිය ගැන. මේ රීතිය මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ ප්‍රකට ඵලදායිතා විශේෂඥයෙකු වෙන ඩේවිඩ් ඇලන් විසින්. පස්සේ මේක ජේම්ස් ක්ලියර් ඔහුගේ ප්‍රසිද්ධ ඇටොමික් හැබිට්ස් පොත හරහා තවදුරටත් ජනප්‍රිය කරනවා. මේකේ සාරාංශය මෙහෙම. යම් වැඩක් කරන්න ගත වෙන්නේ විනාඩි 2කට වඩා අඩු කාලයක් නම් ඒ පසුවට කල් නොදමා එම මොහොතේම අවසන් කරන්න. ඒක අහද්දි සරලයි වගේ වුණාට මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව ඉතාමත් ගැඹුරුයි. අපි ගොඩක් වෙලාවට වැඩ කල් දාන්නේ ඒ වැඩේ තියෙන අමාරුකම නිසාම නෙවෙයිනේ. ඒ වැඩේ පටන් ගන්න තියෙන අකමැත්ත නිසා. අපේ මොලේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ශක්තිය ඉතිරි කරගන්න. ඒ කියන්නේ කම්මැලි වෙන්න. මේකෙදි විනාඩි 2 රීතිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අංක 1. පුංචි වැඩක් කෙසෙනින් ඉවර කිරීම. ඔයාගේ දවස ඇතුළත හම්බෙන ඉතා සුළු වැඩ. උදාහරණයක් විදිහට කෑම කාපු පිඟානේ හොදන එක. ඊමේල් එකකට රිප්ලයි කරන එක. තැන තැන විසි කරපු ඇඳුම් ටික පිළිවෙලට තියන එක. ඩස්බින් එක හිස් කරන එක. මේ වගේ වැඩවලට යන්නේ විනාඩි 2කටත් වඩා අඩු කාලයක්. මේවා එකතු වුණාම තමයි මහ ලොකු වැඩ කන්දක් වගේ පේන්නේ. ඒ වෙලාවේ මේක ඉවර කළාම ඔයාගේ මනසට දැනෙන්නේ ලොකු නිදහසක්. අංක 2. අලුත් පුරුද්දක් පටන් ගැනීම. ඔයාට ලොකු ඉලක්කයක් තියෙනවා නම් මේක විනාඩි 2ක පොඩි වැඩක් විදිහට පටන් ගන්න. පොත් කියවනවා වෙනුවට පිටුවක් කියවන්න. විනාඩි 30ක් ව්‍යායාම් කරනවා වෙනුවට විනාඩි 2ක් ඇවිදින්න. විභාගයට පාඩම් කරනවා වෙනුවට සටහන් පොත විනාඩි 2ක් දිගහැරලා බලන්න. ඇයි බුද්ධිමත් මිනිස්සු මේක කරන්නේ? භෞතික විද්‍යාවේ නිව්ටන්ගේ පළමු නියමය මතකද? නිසලව පවතින වස්තුවන් නිසලවම පවතින උත්සාහ කරනවා. ඒ වගේම චලනය වෙන වස්තුව දිගටම චලනය වෙන්න උත්සාහ කරනවා. අපේ වැඩත් අන්න ඒ වගේ. වැඩේ පටන් ගන්න එක තමයි අමාරු. හැබැයි ඔයා විනාඩි 2ක් ඒ වැඩේ නිරත වුණොත් ඔයාගේ මොළේ වැඩ කරන මාධ්‍යයටපත් වෙනවා. ඊට පස්සේ දිගටම කරගෙන යන්න ලේසියි. ලෝක ප්‍රකට පුද්ගලයෙක් පවසන්නේ වැඩේ සම්පූර්ණ කරනවට වඩා වැඩේ ආරම්භ කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම වැදගත් වෙනවා කියලා. ඔයා හැමදාම විනාඩි 2ක් ව්‍යායාම් කරොත් ඔයා මාසයකට පස්සේ ව්‍යායාම් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ කාලේ වැඩි කරන එක ඉතාම සරලයි. විනාඩි 2 රීතියෙන් ලැබෙන වාසි මොනවාද? මානසික පීඩනය අඩු වෙනවා. වැඩ ගොඩ ගැහිලා ඉන්නවා නම් ඒකේ දැනෙන ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. ස්වයං විශ්වාසය වැඩි වෙනවා. මට වැඩක් කරන්න පුළුවන් කියන හැඟීම ඔයාගේ හිතේ ඇති වෙනවා. කාලය ඉතිරි වෙනවා. කල් දාන වැඩ ගැන හිත ඉන්න කාලේ දැන් වැඩ කරන්න යොදා ගන්න පුළුවන්. පිරිසිදු පරිසරයක් හැදෙනවා. ඔයාගේ මේසේ කාමරේ හැම වෙලාවෙම පිළිවෙලට තියෙනවා. කොහොමද අද මේක පටන් ගන්න? වීඩියෝ එක අහලා ඉවරුණ ගමන්ම මේ දේවල් කරන්න. ස්ටෙප් 1. මේ වෙලාවේ ඔයගේ ඇස් ඉස්සරහා තියෙන විනාඩි 2කට අඩුවෙන් කරන්න පුළුවන් වැඩක් තෝරගන්න. උදාහරණයක් විදිහට මේසෙ පිහිදාන්න. ස්ටෙප් 2. දැන් මේක කරන්න. දැම්ම කිව්වේ මේ දැම්ම. ස්ටෙප් 3. මහා පරිමාණ වැඩක් නම් මේකේ මුල්ම විනාඩි 2 කොටස විතරක් කරන්න. උදාහරණයක් විදිහට රිපෝට් එකක් ලියන්න තියෙනවා නම් his word document එකක් ඕපන් කරලා මාතෘකාව විතරක් ටයිප් කරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන සාර්ථකත්වය කියන්නේ එක රැයකින් ලැබෙන මහා ලොකු දෙයක් නෙවෙයි. කුඩා නිවැරදි පුරුදු දිනපතා එකතු වීමේ ප්‍රතිඵලයක්. විනාඩි 2 රීතිය කියන්නේ ඔයාගේ කම්මැලිකම පරද්දලා සාර්ථකත්වය කියන මාවතට පිවිසෙන්න තියෙන ලේසිම සහ කෙටිම පාර. මතක තියාගන්න දවසකට තියෙන විනාඩි 1940 විනාඩි 2ක් කියන්නේ ඉතාම සුළු කාලයක්. ඒත් මේ විනාඩි 2කට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. මොකද හිතන්නේ? අද ඉඳන්ම මේ රීතිය අත්හදා බලනවා සූදානම්ද? එහෙනම් විනාඩි 2කින් ඉවර කරන පළමු වැඩේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වටිනා රහස් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ජය වේවා.